Divyana Milina Adili Pame Pande Kirasada Evara Peter Mayamukale Pando Pratama Pando Tuladima Balasampan Pando Pahara Kelakana Dakuna Pidikara Jetty Tamaki Peter Malabin Pando Isanagatana Alon on the Sadana Lakud Sankia Lakun Hayada Pavadi Kirigan Tibene Tarama Gon at the Dolan Aksai the Pando Akamukan Vayam Kalat Pando Dolahakatanaki Aklesai Kriatpikani Evarat balas sampanna pandu pahara kelakana si atita mitriyata prathama pandu deka tuladima balas sampanna pandu pahara dekakin sangraha karana Venus Bologna kidakin pandu tunada lakunu tuna ආරක්ෂා කර ගනිමින් ඔවුන් දෙවන වටයකට සුසුකම් ලැබුවේ ඒ පන්නා දැමූ කඩයිම පිළිබඳවයි මා කල්පනා කළේ ඒ පන්නා දැමූ කඩයිම මේ තරඟමාලාවේ අවසානයේ තෙක්ම රැගෙන යන්නට වෑයම් කරන ආකාරය දක්වා ලැබෙනවා පන්දු කරන සීමාවේ සිට Ivarat Satika Pandu Palak to Dugone Pandu Eatlakuno Hakpad Parivartane Kergana Dilip Shihan Taramak Milina Shiazat Apita Mitriar Taramak Amatakanona Inimadiat Kana Petaragar Bani Me Dilip Shihan Mevakavano Tula Hoda Ritmik Pasun Pidikara Atita Mitriata Puru Pandu Pahara Tunak Pita Pita Hai Pahara Tunak Kelakala Me Surin Deklaksha Klabad Tarakmalavi Devanati Punagas Taragak Tuladi Petaragar Bani then Yamkisi Upadesa Klabadinate Tirani Kala Dishna Kadikari Kese ho me Pandu Bera Gata Tubawa Pasilio Pekashika Natima Visasakarani Manda Kese ho me Pidikarua Palane Kalitui Ese Nanada me Pidikarua Palane Kalitui Metanagi Balapur the Vedicaranam Evan Sartaka Pandua Kevara Avasanavantalis Dilip Shankar Apurivatana Petaragar Baniano Milina Piashat Hiriarakala Siatita Mitra Apuri Nivatkana Petaragar Banani Delakusaki Avalakudaha Atai Kadulu Ekai Yangi Pedikara Kidapuri Sambadani Nishanta Virakon Kidapuri Sambadani Gayam Dishnaka Adikari Kandavagana Panduane ක්‍රියාත්මක කරන ලකුණු 18යි විශාල ලකුණු සංඛ්‍යාවක පෙරනිමිති පහල කරන වෙනස් පොළොංජා ක්‍රීඩකයන් මේ තරක මාලාව සමගින් අත්පැල් බැඳගෙන තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා දිව්‍යානවා දිශ්නක ආයවරාති සනගත කිරීම අශාන්ත ලෙපන්ගේ හිසට ආසන්නයේ නේදී බැක්වර්ඩ් ස්කෝල් එක් දසරවනර එයත් ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා දැන් වෙනස් පොළොංජා ක්‍රීඩකයන් සුපර් පැෂන් පන්දු බලෑනියට ප්‍රබල අභියෝගයක් එල්ල කරනවා ලකුණු 24යි මුළු ලකුණු සංඛ්‍යාව පරාජය ඉඩෝරේ නිමා කර දමන්නට වෙනස් පොළොංජා ක්‍රීඩකයන් සූදානම් වෙනවාද කියලා මා කල්පනා කළේ ඔවුන් දැන් ජයග්‍රාහී පිපාසකින් පසුවන්නේ තරමක් මේ වකවාන තුල යම්කිසි පසුබෑමක් දක්වලා ලැබුණා Venus Bologna Santite Devata Tahunge Santite Yamkisi Venaskam Kipiak Samagai then Targa Karani Samwe Pandyamakande Ivarat Balas Sampana Pandu Parak then me Super Passion Pandu Balania Hisaginiga Totek me Pitikaruan Palane Kirimetram Pasune me Chandrasekhar Pasal Vidyalaya Krida Pidiya Tuladi Petaragar Balani ලකුණු සංඛ්‍යාව ලකුණු 30ක් වන විට මේ ලකුණු 30ම 6 පාරවල් 5කින් ලබාගෙන තිබෙන්නේ එයා විශේෂත්වය දැන් බොහෝ කලකට පසුව අතීත සුපර් පැෂන් මතක ආවර්ජනය කරනවා නැවත වතාවක් චන්ද්‍රසේකර විද්‍යාලීය ක්‍රීඩා පිටිය තුලදී පෙතරගෙන ආරම්භණී සැලකිය යුතු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් මේ තරගමාලාව නරඹන්නට පැමිණ තිබෙන ආකාරය උදක් ලැබෙනවා ශ්‍රී චන්ද්‍රසේකර විද්‍යාලීය පාසල් ක්‍රීඩා පිටියට ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ Divyana Dishnaka Pandu Sankalanayak සහිත පන්දුවේ මේ හැකියාව තිබෙනා එක් මේ පන්දුවම කරන ක්‍රීඩකයා ආයවර සාතකයි පන්දුව යාන්තමේ පිටේ දවටා ගන්නවා පන්දුව ෂොට් ෆයිල් එක දෙසට වන්නට පන්දුව ගමන් කරන්නේ එක් ලකුණක් දක්වා පැතිමාරු කර ගන්නවා සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 31 දක්වා දැන් වැඩි කරගෙන තිබෙනවා ලකුණු 31යි පොල් ලකුණු සංඛ්‍යාව සුදානම් නිශාන්ත වීරකෝන් දෙවන පන්දුවාරයේ අවසන් පන්දුව පිළිගැනීම සඳහා දැවන්ත ලකුණු පුරාවක් නිර්මාණය කරගෙන තිබෙන්නේ බැලු බැලමටම දිශ්නික අධිකාරී වීරකෝන් හමුවේ අප්‍රධාන ශිකාර්තුමාන් පසු කරමින්
එවර වයිට් පන්දුවක් බාට සංඥා කළා වීරස් විනිශ්චයකාරතුමාන් ඒ අවසරේ නතරයක ලකුණ අසමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා දැන් වැඩි කරගෙන තිබෙනවා. තරමක් පයින්ට බලව ගමන් ගන්නා පන්දුව වයිසදාසිය පන්දුවාරි විරකෝඩ් හමුවේ එවර පිටරම යොමු කළේ පන්දුව කල්යාණ බැලීමේ තරම් සාර්ථක නෑවර ආරිකාස් නැවත පන්දුව බාර කරනවා සමගින් එක් ලකුණක් දක්වා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි පන්දුවාර දෙකක් නිමාව දකින විටදී ලකුණු 16ක ආසන්න දල වේගය හඳවාගෙන තිබෙනවා. බැලු බැලමටම තිදෙනාගේ දක්ෂතා ඉතාමත් ඉහළින් තිබෙනවා. විවාදයක් නැහැ පිළිබඳව. එවර සාතික පන්දු පානක් විරකෝන් සිය කණ්ඩායමට අවශ්‍ය මොහොතේ සිය පිත්තේ මිහිරි ස්ථානයේ පන්දුව දවටා ගන්නවා අපේ තරගනාර බණ්ඩනේ. ඒ අනුව දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි. මත්තේගොඩ ක්‍රීඩකයන් හමුවේ පන්නා දැමූ කඩයිම තරමක් දැන් සුපර් පැෂන් ක්‍රීඩකින්ට අවාසිදායක වන තත්ත්වයක් දක්වා ලැබෙනවා. වීනස් පොලොඤ්ඤා ක්‍රීඩකින් කෙසේ හෝ මේ තරගය තුල ප්‍රබල සුපර් පැෂන් ක්‍රීඩකින්ට අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න වෑයම් කරන්නේ. නැවතත් විරකෝන් හමුවේ පන්දු යොමු කරන්නද එවරත් බල සම්පන්න පන්දු පානක් සිත් ගන්නා සුළු පන්දු පානක් එල්ල කරා විරකෝන් සිය පාදයට පැමිණෙන පන්දුවේ පිටික දෙසින් ගෝනට මුසකනවා සමගින් ලකුණු 6ක් බවටයි සංඥා කරන්නේ. කෙමින් සුපර් පැෂන් පන්දු බලෑනියට පීඩනය වැඩි කරන වීනස් පොලොඤ්ඤා පිතිකරුවන් සෑම පන්දුවන්නේ කවුවේම ප්‍රවේගකාරී නිමාතියත් කරන ආකාරය දක්වා ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 45 දක්වා හැකි ඉක්මනින් පන්දු ලබා දී යුතු වීනස් පොලොඤ්ඤා සමාජිකින් පන්දුවේ පන්දුවන්නා වෙත යම්කිසි පීඩනයක් වැඩි කර තිබෙනවා මේ පිතිකරුවා සංචුකාන්ත. ආයවරත් බල සම්පන්න පන්දු පානක් නිශාන්ත වීරකෝන් සියාතීත මතක ආවර්ජනය කරනවා. විටක කුරුවිට හයිඩ්‍රාවනි නියෝජනය කළ ලද ඒ වමත් කසකරුවා නැවත අවදි වාදකයා මා කල්පනා කළේ මේ තරග මාලාව තුලදී ප්‍රිය තරගනාර බණනේ ඉතාමත් හිතුවක්කාරී නොහික්කුණු නිමක් දියත් කරනවා. මේ වැදගත් තරගය තුල දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 51යි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර හමාරයි. විවාදයක් නැහැ පිළිබඳව ප්‍රිය තරගනාර විජේරත්න සංජුකාන් හමුවේ සංජුකාන් සුදානම් එවර සාතික පන්දුව කුඩුගෝනේ පන්දුව රැක ගන්නට හැකියාවක් නැහැ. එක් ලකුණයි ලකුණු දෙකක් දක්වා අපහසුයෙන් පැතිමාරු කර ගන්නවා. ලකුණු 2යි මුල් ලකුණු සංඛ්‍යාව යනුව ලකුණු 53යි මුල් ලකුණු සංඛ්‍යාව 54ක දැවැන්ත අභියෝගයක් එල්ල කරනවා. වීනස් පොලොඤ්ඤා ක්‍රීඩකින් ප්‍රබල පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින්ට ආතිස්ගේ පන්දුව පිළිගැනීම සඳහා පායන දෙසින් ක්‍රීඩකයන් සිව් දෙනෙක් රඳවාගෙන තිබෙනවා. ඩිපැක්කර් ඩිස්කාලෙක් ඩිබිස්කාලෙක් ඩිබිඩිකර් සහ ඩිබිඩෝන් කලාපවල ක්‍රීඩකයන් රඳවා ගනිමින් සුදානම් ආතිෆ් ලෙපන් හමුවේ පන්දුව යොමු කරන්නට පන්දු 12යි ලකුණු 54යි අභියෝගය. අපතම පන්දුවම සාතික පන්දුවක් තරමක් කෙටි පන්දුවක් පැමිණියත් වේගයෙන් එවර පන්දුව යොමු කරන ආතිෆ් දිව්‍යානෝ ආතිෆ් එවර සාතික පන්දු පහරක් ලෙපන්ගේ පිටරම යොමු කරන ලද පන්දුව ඉස්සානගත කිරීම සාර්ථකයි. ලෝනාන් දෙසින් ඒ ලකුණු 6ක් පාඩ පරිවර්තනය කර ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දක්වා දැන් වැඩි කරගෙන තිබෙන්නේ අපේ නිස්සුති මේ තරග මාලාව සමගින් අත්පැල් වැදගත් මත්තේගොඩ ක්‍රීඩකීන්ට අතහුණු ඉතාමත් පෙරලිකාරී ගමනක් පැමිණේ. ඊයේ තරග මාලාවක් පවා කලකට අමතක නොවන මතක සටහනක් එක්කලා මේ තරග මාලාවට අපේ තරගනාර බණ්ඩනේ දිව්‍යානෝ ආතිෆ් සාතික පන්දුවක් එක් ලකුණක් දක්වා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් ලකුණු සංඛ්‍යාව දැන් 7 දක්වා වැඩි කරගෙන තිබෙනවා. සුදාලා ආතිෆ් ධනුෂ්ක හමුවේ පන්දු යොමු කරනද ආයවරත් අපෝරු පන්දු පහලක් මනවින් පන්දු පහලක් එල්ල කළා. තාක්ෂණය හොඳින් ගැබ්බ තිබුණා පන්දු පහල තුල ආඩිපෙක්ෂා කවදෙස්න වන්නයි පන්දු පහල එල්ල කළේ. එම ලකුණු 6 සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා දැන් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. සුලන්තරවල වාසිය ලබාගත් අය පන්දු පහල තුලදී අශාන්ත ලෙපා හමුවේ පන්දු යොමු කරන්නට ආයවර සාතිකයි පන්දු පහල ලකුණු 6ක් එල්ල කරනවා. ආයවර පන්දු පහල ලකුණු 6 සමගින් දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි
මේ පන්දු වාරය තුල 6 පහරවල් 4ක් එල්ල කළොත් නැවත සුපර් පැෂන් ක්‍රීඩකින් යම් කිසි අවදීමක් පැහැදිලිවම ආශාන්ත ලෙපන් පන්දු සවාරිය තුල ප්‍රබලතම කණාම් දෙකක් එකට මුණ ගැසී තිබෙන්නේ. ආයවර රැක ගන්නවා කවදිනු සුරකෝඩ පන්දුවක් පාඩ පරිවර්තනය කර ගන්නවා සමගින් කණාමේ විශ්වාසවන්ත ආරම්භක දකුණත් පිළිකරවා ආශාන්ත ලෙපා ක්‍රීඩාපනයේ නිවත්තන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 19ක් තිබේවි. දැන් ආරම්භක පිළිකරවා දෙදෙනාගේ සම්බන්ධතාව විද වැටෙනවා අපේ තරක නරඹන්නේ. ආනාවක පිළිකරවා තිසර දේශාන් ක්‍රීඩාපනයට සම්බන්ධවන්නේ මේ නිසුති මත්තගොඩ ක්‍රීඩකින්ටත් මේ තරක බලාවත් සමගින් අත්වැල් බැඳ ගැනීම පිළිබඳව ඔවුන් උදෑසන මේකේ ක්‍රීඩාපනයට සම්බන්ධය පිළිබඳව මත්තගොඩ සමාජයට ඉස්තුතිවන්ත වන්නේ. තාත් පන්දු 6ක් තුල ලකුණු 35ක් ලබා ගත යුතුයි. පන්දු 6යි ලකුණු 35යි අභියෝගය ආතිෆ් සමගින් දැන් විශාල පන්දු 5ක් එල්ල කළ යුතුයි. ආයවර සාර්ථක පන්දුවක් යනුව පාද දෙක අතරින් පන්දුව ගමන් ගන්නේ දැන් සුපර් පැෂන් ක්‍රීඩකින්ට නිපන්දුවල පිට පන්දුවල වාසි ලැබිය යුතුයි. එසේ නොවන්නට මේ තරගයේ දැන් සියලු ගෞරව වෙනස් පොළොංජා ක්‍රීඩකේ නිමි කරගෙන හමාරයි. දැන් නෞක පිටිකරවා අකිල ජයලත් ක්‍රීඩාපනයට සම්පාදනා කරා දක්වන ලැබෙන නෞක පිටිකරවා ලෙසින් පන්දු 5යි ලකුණු 35යි අභියෝගය. පන්දු 5යි ලකුණු 35යි අභියෝගය. ජයලා තමයි පන්දු යොමු කිරීම සඳහා දිව්‍යානේ තරංග ආයවර සාතික පන්දු 5ක්ද සුරකියෝඩ පන්දුවක් බාඩ පරිවර්තනය කර ගන්නවා. ආයවර ධනුෂ්ක සුරකියෝඩ පන්දුවක් බාඩ පරිවර්තනය කර ගන්නවා සමගින් දැන් සුපර් පැෂන් ක්‍රීඩකින්ට මේ තරගයේ තරමක් බලාපොරොත්තු බොද කරන තත්ත්වයක් දක් ලැබෙනවා. පන්දු 4යි ලකුණු 35යි අභියෝගයේ බලමු. දේශාන් සමගින් අකිල දයාලා ක්‍රීඩාපනය නිවත් කරන්නේ. සුදානම් පන්දු යොමු කිරීම සඳහා සමීර ආයවර සාතික පන්දුවක් යොමු කරන්නේ. ආය වයිට් පන්දුවක් බවට සංඥා කළ විනිශ්චයකාරතුමාන්. පන්දු 4යි ලකුණු 34යි අභියෝගය. එවරත් රැක ගන්නා උඩ පන්දුවක් පාට යනුව දැන් සුපර් පැෂන් ක්‍රීඩකින්ට මේ තරගය අත්හැර දමන්නට තියෙන එක යනුව මේ නිසුති සුපර් පැෂන් ක්‍රීඩකිරීමේ තරග බලාවත් සමගින් අත්වැල් බැඳ ගැනීම පිළිබඳ යන ආරාධනය විනස් පොළොංජා නායකරට සම්බන්ධ වන කාසිය වාසිය උරගා බැලීම සඳහා විනස් පොළොංජා නායකරට ආරාධනා කරනවා කාසිය වාසිය උරගා බැලීම සඳහා පස් සමගින් අත්වැල් බැඳ ගන්නට.